මුලින් වැඩ සිටින ගරුතර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධානව පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේදීත් බලාපොරොත්තු වන්නේ ඒ සිදු කරනු ලබන කෙටි දහම් අනුශාසනාව සිද්ධ කරන්නට දැන් කාලෙක ඉඳලා අප මේ මජ්ක්‍ධිම නිකාය කියන බණ පොතේ පැමිණෙන සම්මා දිට්ඨි කියන මේ සූත්‍රය ඇසුරෙන් තමයි මේ කෙටි අනුශාසනාව පවත්වාගෙන ආවේ. ඊට අනුව අද දවසේදීත් එහි පැමිණෙන එක ආකාරයක සම්මා දිට්ඨියක් පිළිබඳව විස්තර කරන්නටයි බලාපොරොත්තු වන්නේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මේ විඥානය පිළිබඳව සම්මා දිට්ඨිය ප්‍රකාශ කළහන් පස්සේ භික්ෂූන් වහන්සේලා නැවත සැරයක් විමසා සිටියා ස්වාමීනි මේ සම්මා දිට්ඨිය මේ ධර්මයට අනුව වෙනත් ආකාරයකිනුත් විස්තර කරන්න පුළුවන්ද? ඒ විදිහට මේ අන්‍ය ආකාරයකිනුත් සම්මා දිට්ඨියටපත් වෙලා මේ ශාසනයෙහි අවිච්ඡ ප්‍රසාදයට නොසෙල්වෙන්නා වූ ශ්‍රද්ධාවක් ඇති කෙනෙක් බවට පත්වන්නට පුළුවන්ද කියන එක ගැන විමසා සිටියා. ඊට පිළිතුරු වශයෙන් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාලා තියෙනව ඇවැත්නි කියලා. එහෙම වදාරලා මතක් කළා කිසියම් කෙනෙකු මේ සංස්කාර දන්නවනම් සංස්කාරවලට හේතුව දන්නවනම් ඊළඟට සංඛාර නිරෝධය දන්නවනම් මේ සංඛාර නිරෝධ ගාමිනී පටිපදාව දන්නවනම් මෙපමණකින්ම ඒ පුද්ගලයාට ආර්ය ශ්‍රාවකයෙකු බවට පත්වන්නට පුළුවන් බවත් ඊට අනුව ධර්මයේහිට බැසගෙන අවිච්ඡ ප්‍රසාදයට පත්වන බවත් ඒ තුල මතක් කළ සිටියා. එතකොට මේ සංස්කාර පිළිබඳව හාත්පස හැම අංශයක් පිළිබඳව ඥාණයට පැමිණෙන්නොත් ඒ පුද්ගලයාට නිවන සාධනය කරගන්නට පුළුවන් වන බවයි ඒ තුලින් හැඟවුණේ. එතකොට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මෙහිදී නැවත සැරයක් විමසනවා මොකක්ද මෙහි මේ සංස්කාර කියන්නේ කියලා. ඊට මෙහෙම වහලා පිළිතුරු සපයනවා මේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියන මේවාට තමයි මේ සංස්කාර කියලා කියන්නේ. ඊට පස්සේ මේ සංස්කාර සමුදය නැත්නම් සංස්කාර හට ගැනීමට හේතු වශයෙන් දක්වන්නේ අවිද්‍යාව. අවිද්‍යා සමුදය, සංඛාර සමුදය කියලා දක්වලා තියෙනවා. එතකොට මේ සංස්කාරයන්ගේ නිරෝධය නැති කිරීම කුමක්ද? කිසියම් කෙනෙකු මේ අවිද්‍යාව නිරෝධ කළොත් නැති කළොත් ප්‍රහාණය කළොත් එපමණකින්ම සංස්කාරයන්ගේ නිරෝධය ඇති වෙනවා. ඒත් එක්කම ඊට පස්සේ ඒකට තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය ක්‍රමානුකූලව මේ සමාදන් වෙලා ඒ තුල පුහුණු ඇති කරගත්තාන් පස්සේ තමයි පුද්ගලයාට ක්‍රමානුකූලව මේ අවිද්‍යාව ප්‍රහාණය කරන්නට හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒකම තමයි සංස්කාරයන්ගේ නිරෝධය ඇතිවන්නේ. ඇයි අප සංස්කාරයන් නිරෝධ කළ යුතු වන්නේ? මොකද හේතුව මේ සංස්කාර තමයි අපිට මතුබතු භව සකස් කරලා දෙන්නේ. සංකත අபிසංඛාරං තේති සංඛාරා කියලා නිර්වචනයක් තියෙනවා. මේ සංකත මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච ධර්ම නැවත නැවතත් මතුත් සකස් කරනවා කියන අර්ථයෙන් තමයි මේට සංඛාර කියලා කියන්නේ. එතකොට මේ සංඛාර කියලා මෙතන දැක්ුවේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා. එතකොට
මෙතන මේ කාය සංකාර කියලා මෙතන දක්වන්නේ අප විසින් මේ කරන කය මුල් කරගෙන කරන ක්‍රියාවන්. ඉතින් ඒවා අපි සිද්ධ කරන්නේ මේ සිතෙහි උපකාරය ඇතුව. එතකොට අපි ඒ ක්‍රියාවන් කරන්නට චේතනාවන් පහළ කරනවා. එතකොට දැන් මේ අවස්ථාවේදී නම් මල් පූජා කරන්න ඕන කියලා චේතනාවක් ඇති කරගෙන මල් කඩලා මේව සූදානම් කරලා ඒවා මෙතනට ගෙනල්ලා පැන් ඉහලා ඒකම් පූජා කළා ආසනය මත තබලා. එතකොට මේ ඔක්කොම ක්‍රියාවන් අප මේ කය සම්බන්ධ කරගෙන තමයි කළේ. ඇවිදීම අතපය උපකාරයෙන් තමයි මේ ක්‍රියාවන් කළේ. එතකොට මේ හැම එකකටම අපි සිත් පහළ කරලා තියෙනවා. ඉතින් ඒක ඒ ක්‍රියාවන් කරන්න අපි ඒවා මේ චේතනාව පදනම් කරගෙන ක්‍රියාවන් කරනවා. එතකොට මේ සිත්වල තිබෙනවා ජවන් සිත් කියලා කොටසක්. මේ ජවන් සිත් තමයි ඒවට කියන කර්ම සිත් කියලාත් කියනවා. ඒ ජවන් සිත්වල උපකාරයෙන් තමයි අපිට මේ ක්‍රියාවන් කරන්න ශක්තිය ලැබෙන්නේ. ඒව බොහොම බලවත් මේ සිතුවිලි. ඉතින් මේ සිතුවිලි වල උපකාරයෙන් තමයි අපි ඒ ක්‍රියාවන් කරන්නේ. එතකොට ඒ අපි කරන ක්‍රියාවන් අපිට මූලික වශයෙන්ම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කුසල මේ කර්මත් අකුසල කර්මත් කියලා. එතකොට මේ කර්ම අපි සිද්ධ කරන්නේ අර චේතනාව පදනම් කරගෙන මේ ඇති වෙලා තියෙන ජවන් සිත්වල උපකාරයෙන්. එතකොට දැන් අභිධර්මයේ හැටියට නම් කුසල් සිත් 8ක් තිබෙනවා. එතකොට අකුසල් සිත් 12ක් තිබෙනවා. මෙන්න මේ එතකොට මෙතන මේ කාය සංකාර කියලා හඳුන්වන්නේ වෙන අර්ථයකින් මෙන්න මේ කුසල අකුසල මේ චේතනාවලට තමයි මෙතන කාය සංකාර කියලා කියන්නේ. එතකොට ඊළඟට වචී සංකාර කියන්නේත් ඒවමයි. මොකද අපි කියන වචන අපි සිද්ධ කරන්නේ සිතේ උපකාරයෙන්. ඒවට අපි ඒ චේතනාවන් පහළ කරන්නට ඕන. එතකොට එතන තියෙන කුසල චේතනා 8ත් මේ කුසල සිත් 8ත් අකුසල් සිත් 12ත් උපකාර කරගෙන තමයි අපි වචන කියන්නේ. එතකොට ඒවා සමහර වචන කුසල් ගණයට වැටෙනවා, සමහර වචන අකුසල් ගණයට වැටෙනවා. ක්‍රියාවනොත් එහෙමයි. එතකොට මේ චේතනා 20කින් තමයි මේ අපි එදිනදා ජීවිතේ මේ සියලු ක්‍රියාවන් අප සිද්ධ කරන්නේ. කය උපකාරයෙන්ුත් වචනවල උපකාරයෙන්ුත්. එතකොට මේ ඊට පස්සේ තියෙනවා මේ මනස සම්බන්ධයෙන් තියෙන මේ සංස්කාර කොටස. ඒ සංස්කාර කොටසට අපි එකතු කරන්නට ඕන තව අරතන කුසල අකුසල චේතනා 20ත් තව තිබෙනවා රූප ධාන අරූප ධාන කියලා. එතන මේ සිත් 9ක් ඒ ඔක්කොම ඒ සිත් 29 තමයි ඔක්කොම එකතුවෙන් තමයි මෙතන මේ මනස මුල් කරගෙන අපි සිදු කරන්නා වූ සංස්කාර ගොන්නට ඇතුළත් කරන්නේ. ඒවත් කුසල් අකුසල් ආනෙන්ජ කියලා ඒවත් බෙදෙනවා. දැන් අපි පටිච්ච සමුප්පාද න්‍යාය ක්‍රමයේ අපි කතා කරන පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනෙන්ජාභි සංඛාර කියලා මේ සංස්කාර වර්ග තුනක්. ඒවා කුසල අකුසල කර්ම වලටම කියන නම්. එතකොට මෙතන මේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන්නේත් ඒ තුනම වෙන ආකාරයකින් තමයි විස්තර කරලා තියෙන්නේ. එතකොට මේ යුගල දෙකෙන්ම සිද්ධ කරන්නේ එකම අර්ථයක් ප්‍රකාශ කිරීම. එතකොට මේ කුසල අකුසල කර්ම අපි සිද්ධ කරන්නට අපිට මූලික වෙන්නේ අවිද්‍යාව. එතකොට අවිද්‍යාව කියන ධර්මය තියෙනවා නම් කෙනෙක්ගේ సంతානය තුල ඒත් එක්කම ඒ පුද්ගලයාගේ సంతානය තුල තණ්හාව, උපාදානය කියන මේ ධර්ම දෙකත් ඒ එක්කම નિરાයාසයෙන්ම පැවතීම සිද්ධ වෙනවා. හරියට එක ගෙදරක ඉන්න 3 දෙනෙක් වගේ. එකම මේ ආකාරයේ මේ 3 දෙනාම එකටම වගේ තමයි පවතින්නේ. එතකොට මේ අවිද්‍යාව කියලා කියන්නේ මේ එක අර්ථයකින් චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව
නොදන්නා වූ ස්වභාවය ඒකේ තිබෙන සත්‍යතාවය මේ අපිට තේරුම් ගන්න බැරි ස්වභාවය තමයි අවිද්‍යාව කියලා දක්වන්නේ. එතකොට දැන් අපි මේ ජීවිතය සම්බන්ධයෙන් ගත්තහම පස්සේ දැන් දුක්ඛ සත්‍ය කියන එක ගැන අපේ බුදු පියාණන් වහන්සේ වදාලා මේ අපි 11 ගින්නකින් නැවත නැවතත් දැවෙමින් තමයි අපි වාසය කරන්නේ. මේ අපේ ජීවිතේටම කියන තවත් තමයි පංච උපාදානස්කන්ධය කියලා. මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා දැක්ුවා. මේ කෙටියෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයටම තමයි දුක කියලා කියන්නේ. ඉතින් මේ දුක්ඛ ස්වභාවය අපට තේරෙන්නේ නැහැ. අපි මේ තුල පුද්ගලත්වයක් දකිනෝ මේ පුද්ගලයෙක් දකිනෝ අපි මම කියලා කියන හැඟීමමයි හැමතිස්සෙම තියෙන්නේ. එතකොට ඊට අපි ඇලුම් කරන ස්වභාවයක් තියෙනවා. එතකොට දැන් තණ්හාවත් දිට්ඨියක් තිබිලා තියෙනවා. එතකොට මේ අපි මේ දුකින් මිදෙන්න තියෙන මාර්ගය තමයි මේ තණ්හාව නිරෝධය කියලා අපි දන්නේ. මේ දුක් ඇති කරන්නේ මේ තණ්හාව මගින්. නමුත් අපි එදිනදා ජීවිතේ සලකනවා මේ ආසාව කියන එක නිසා තමයි අපිට පවතින්න පුළුවන් අපිට මේ ශරීරය ආදී මේ සැපවත් කරන්න පුළුවන් අපේ ළමයි පෝෂණය කරන්න පුළුවන් කියන මේ ආසාව මේ අපි හොඳ දෙයක් කියලා සලකනවා. එතකොට බුදු පියාණන් වහන්සේ වදාලා මේ තණ්හාව කියන්නේ දුක් ඇති කරන දෙකක් කියලා අපි ඒකේ අනිත් පැත්ත තමයි සලකාගෙන ඉන්නේ. ඉතින් අපි අවිද්‍යාවෙන් ඉන්නේ, මුලාවෙන් ඉන්නේ. ඉතින් මෙතන මේ සත්ව නොවන පුද්ගල නොවන ස්වභාවය අපිට දකින්න බෑ. අපි මේ පුද්ගලයෙක් දකින්න. මේ ශරීරය හොඳ දෙයක් කියලා අපි දකින්න. මතු ආත්මත් අපි හොඳ තැන් වලට යන්නත් ප්‍රාර්ථනාත් කරනවා. එතකොට මේ පදනම් වලින් එකට තමයි අපි කුසල කර්ම කරන්නේත් නොයෙකුත් කර්ම කරන්නේ මේ සැපයන් උදාපත් කරගන්න කියලා එක ප්‍රතිපදාවන් අනුගමනය කරන්නේ. සමහර ඒවා අකුසල් වෙනවා, සමහර ඒවා කුසල් වෙනවා. ඉතින් ඒවට විපාක සකස් වෙනවා අනාගතේ. ඉතින් ওই විදිහට තමයි මේ අවිද්‍යාව පදනම් වෙන්නේ මේ කුසල අකුසල කර්ම කරන්නට. එතකොට කිසියම් කෙනෙකුට මේ සංස්කාර නිරෝධය කරන්නට ඕන නම් එයාට තිබෙන්නේ අවිද්‍යාව නිරෝධ කරන්නට. ඉතින් ඒකට තියෙන මාර්ගය තමයි මේ සම්මා දිට්ඨිය ආදී විදිහට විස්තර කරලා තිබෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ඒකට අනුගත වෙලා ඒ ස්වභාවයන් ඉගෙනගෙන ඉතින් අපි ක්‍රමානුකූලව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි සීල සමාධි ප්‍රඥා කියන ආකාර තුන ඔස්සේ ටික දියුණු කිරීම හරහා තමයි අපිට ප්‍රඥාව උදාපත් කරගෙන මේ අවිද්‍යාව කියන අන්ධකාරය නැසලා දාන්න පුළුවන්කම තිබෙන්නේ. අවිද්‍යාව කියන අන්ධකාරය නැසුවොත් තමයි මේ සංස්කාරයන්ගේ ඉපදීම මේ නවතින්නේ. එතකොට තමයි සසර ගමන නැවතීමක් සිද්ධ වන්නේ. එම නිසා අපි මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනයක් කරලා මේ පිළිබඳව කරුණු හොඳින් තේරුම් අරගෙන ඉතින් මේ සසර ස්වභාවයත් අපි ඒකේ තියෙන දුක්ඛදාය ස්වභාවයත් බැරෑරුම්කමත් තේරුම් අරගෙන ඉතින් ඒවාට ඒ අවිද්‍යාදී ධර්මයන් නැති කරන්නට අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපදින්නට හිත අධිෂ්ඨාන හැමෝම ඇති කරගන්න කියන මතක් කිරීමත් මේ කරන ගමන් අද කතාවෙනුත් ඊට උපකාරයක් පින්වතුන් ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් ඇති කරගන්න ගමන් අදට කතාව අවසන් කරනු හැමෝටම තෙරුවන් සරණයි.